ඔයාගේ දරුවා ඔයා නොදැනුවත්වම ඇෆර්මේෂන්ස් පාවිච්චි කරනවා කියලා ඔයා දන්නවද? ප්‍රශ්නේ තියෙන්නේ ඒ ඇෆර්මේෂන්ස් කොච්චර දුරට එයාගේ ජීවිතේ සාර්ථක කරගන්න උදව් වෙනවද කියන එක. හායි. මම ඉන්ටර්නැෂනල් මයින්ඩ්සෙට් කෝච් මහේෂිකා හේරත්. අද අපි කතා කරමු දරුවන්ගේ ජීවිතේ සාර්ථක කරන ඇෆර්මේෂන්ස් ගැන. අපි නොදන්නවා වුණාට අපේ දරුවෝ එයාට වටපිටාවේ වෙන සිද්ධි හින්දා එයා එකතු කරගත්ත ජීවිතයේ ඇෆර්මේෂන්ස් තියෙනවා. අපිත් පොඩි කාලේ එහෙමනේ. මම හොඳ මදි, මට යාළුවෝ නෑ, මට හැමතිස්සෙම වරදිනවා, මං ගණන් වලට බයයි. ඔය වගේ දේවල්. ඉතින් ඕක කියන්න එයාගේ ඔළුවේ ඒක වැඩ කරන්න එයාගේ ජීවිතේට මේක නරක විදියට බලපාන්න හේතුව තමයි අපි විශ්වාස කරන දේවල් වලින් තමයි අපේ ජීවිතේ අපිට හැඟීම් දැනීම ඇති වෙන්නේ. ඒ අනුව තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ වගේ අපිට ප්‍රයෝජනවත් නැති දේවල් ජීවිතේ අපි නිතර කියන්න ගත්තාම ඒකෙන් අපේ ජීවිතේට හොඳක් වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි දෙමව්පියෝ විදියට අපි මේකෙදි ඉදිරිපත් වෙන්න ඕනේ. අපි දෙමව්පියෝ විදියට දරුවන්ට දෙන්න කැමති හොඳම දේනේ. ඉතින් මේකෙදි අපි දරුවන්ගේ සිතුවිලිත් හොඳම විදියට ක්‍රියාත්මක වෙන්න අපේ පැත්තෙන් සපෝට් එක දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ බීජය අපි ඒගොල්ලන්ගේ හිතේ පැල කරන්න ඕනේ. මේක නිකම්ම වචන ටිකක් නෙමෙයි. අපි ඒගොල්ලන්ට පුරුදු කරනවා නම් පුතා උදේ නැගිට්ටහම මේ විදියට ඔයාගේ ඇෆර්මේෂන්ස් කියන්න පටන් ගන්න කියලා. මම හරිම කාරුණිකයි. මට යාළුවෝ ගොඩාක් ඉන්නවා. මං ගණිතයට ගොඩක් දක්ෂයි. ඒ වගේ. ඒ දේවල් කියන්න පටන් ගනිද්දි මුලින් මේක වචන ටිකක් විතරක් කියලා හිතෙන්න පුළුවන්. හැබැයි මේක කියන්න දිගටම ඒක ඔයාගේ දරුවගේ යටි හිතට ඇතුල් වෙනවා. යටි හිතට ඇතුල් වුණාම මේක ඔටෝමැටිකලි ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඔය කියන දේවල් එයාට ඇත්තයි කියලා ඔප්පු කරලා පෙන්නන විදියට. ඉතින් ඒකෙන් එයාගේ කොන්ෆිඩන්ස් එක වර්ධනය වෙනවා. එයාගේ ජීවිතේ සාර්ථක කරගන්න මේ ඇෆර්මේෂන්ස් වල තමන්ගේ ජීවිතයට ගන්න පුළුවන් බලය ගැන එයා තේරුම් ගන්නවා. මොකද මැනිෆෙස්ටේෂන් කියන්නේ අපි සුපිරිම ජීවිතයක් ප්‍රාර්ථනා කර ඉන්නවා කියන එක නෙමෙයි. අපේ ජීවිතේ අපිට දැනෙන විදිය, අපි විශ්වාස කරන දේවල්, අපි හිතන විදිය, අපි ගන්න ක්‍රියාකාරකම් අපිට අවශ්‍ය දේ වෙනුවෙන් අලයින් කරාම ඒ දේවල් ඔටෝමැටිකලි සිද්ධ වෙනවා. ඒක තමයි ඇෆර්මේෂන්ස් වලදී වෙන්නේ, මැනිෆෙස්ටේෂන්ස් වලදී වෙන්නේ. ඉතින් ඒ හින්දා ඔයාගේ දරුවටත් හැමදාම උදේට එයාට ප්‍රයෝජනවත් ඇෆර්මේෂන්ස් 3ක් කියන්න දැම්ම ඉඳලම පුරුදු කරන්න. එතකොට එයා ජීවිතේ ඒවා එන්න එයාට අවශ්‍ය විදියට සාර්ථක විදියට ඒවා එකතු කරගන්නවා. මම මගේ Facebook page එකේ දරුවන් වෙනුවෙන් කියන්න පුළුවන් ඇෆර්මේෂන්ස් 50ක් එකතු කරලා තියන්නම්. ඒක ඕගොල්ලෝ බලන්න. ඒක දරුවෝ එක්ක එකතු වෙලා කරන විදියත් මම විස්තර වශයෙන් කියන්නම්. අවසානයේ කොහොම හරි වෙන්න ඕනේ දරුවෝ නරක දේවල්, එයාට ප්‍රයෝජනයක් නැති දේවල් ඔළුවෙන් කියනවට වඩා මේ හොඳ දේවල් එයා නිතර එයා රිපීට් කරන්න ගත්තාම එයාගේ ඔළුවෙන් එයාගේ ජීවිතේ සාර්ථක වෙනවා. අවසානයේ දෙමව්පියෝ විදියට අපිටත් ඕනේ අපේ දරුවෝ ජීවිතේ සතුටින් සාර්ථකව ඉන්නවා දකින්න. ඒක අපේ පැත්තෙන් ප්‍රෙෂර් එකක් කරන්න එපා. අපි එයාට ජීවිතේට පර්පස් එක දෙන එක තමයි මේකෙදි කරන්නේ. හරි. ඒ වගේම මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් කියලා හිතෙන තවත් දෙමව්පියන්ට මේක ෂෙයා කරන්න. ඒක ඔයාටත් ඔයාගේ දරුවටත් තවත් පිනක් ජීවිතයට එකතු වෙනවා. මොකද අපි තවත් කෙනෙක්ගේ ජීවිතයක් සාර්ථක කරන්න පොඩි දෙයකින් හරි උදව් කරා කියන එක. ඒකෙදි ඒ කෙනාගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙනවා නම් ඒකේ ඒ පිහිට අපිට අනිවාර්යයෙන්ම ජීවිතේ තියෙනවා. ඒකේ සතුට ඒ දේ දරුවටත් ලැබෙනවා. ඒ වගේම මේ අවුරුද්දේ අන්තිමේ දෙසැම්බර් 2 වෙනි සතියේ මම වෙබිනා එකක් කරන්න ප්ලෑන් කරනවා දෙමව්පියෝයි දරුවෝයි එකතු කරගෙන කොහොමද තමන්ගේ ජීවිතේට ඇෆර්මේෂන්ස් එකතු කරගන්නේ, විෂන් බෝඩ් එකක් හදාගන්නේ. ඒ හින්දා ඒ ගැනත් අවධානයෙන් ඉන්න. අපි එකතු වෙලා හදලා අපේ ජීවිතේ ප්‍රෙෂර් එකක් නැතුව දරුවන්ව සාර්ථක කරන ඒ මාර්ගයට එකතු කරමු.